හරි ළමයි අපි අද කතා කරන්න යන 2023 ස්ට්‍රක්චර්ඩ් එසේ ඕගනික් ප්‍රශ්නේ හතරවෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ එක. අපි යමු ප්‍රශ්නෙට. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. ABC යනු අණුක සූත්‍රය C5H10O සහිත ව්‍යුහ සමායක වේ කියලා කියනවා. මින් කිසිවක් ප්‍රකාශ සමායකතාවය දක්වා නොපෙන්වයි කියලා කියනවා. එහෙනම් අපි කරන්න ඕනි පළවෙනිම දේ තමයි මොකද්ද? මම කියලා තියෙනවා ව්‍යුහ සමායකතාවය පෙන්වයි කියලා කියනවා. නම් අපි ඉස්සෙල්ලම කරන්නේ ඒකට අදාළ දාම සමායක අඳින එක. එහෙනම් කාබන් 5ක දාමයක් නම් හරි. කාබන් 5ක දාමයක් නම් අපිට අඳින්න ලේසිම වෙන්නේ තනි දාමය තියෙනවා. ඊට පස්සේ කාබන් 4ක දාමය තියෙනවා. කාබන් 3ක දාමය තියෙනවා. හරි. ඒ වගේම මෙතන දැන් අණුක සූත්‍රය බැලුවම C5H10 කියලා කියන්නේ CnH දෙකයි එන්න ආකාරයේ විදියක් තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක තුල ද්විත්ව බන්ධනයක් අන්තර්ගත වෙන්න ඕනේ. ඒක කාබන් කාබන් අතර වෙන්න පුළුවන්, කාබන් ඔක්සිජන් අතර වෙන්න පුළුවන් ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕනේ. ඊළඟට ABC සංයෝග තුනම 24DNP සමග වර්ණවත් අවක්ෂේපයක් ලබා දෙයි කියලා කියනවා. එහෙනම් වර්ණවත් අවක්ෂේපයක් ලබා දෙනවා නම් අනිවාර්යයෙන්ම මේකේ කීටෝ කාණ්ඩයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කීටෝනයක් හෝ ඇල්ඩිහයිඩයක් වෙන්නම ඕනේ. එහෙනම් අපි දැන් සම්බන්ධ කරන්නේ නැතුව, ඒ කියන්නේ හයිඩ්‍රජන් සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරන්නේ නැතුව අපි ද්විත්ව බන්ධනයක් හෝ කාණ්ඩ දාලා බලමු මේකට හරියන විදියක් තියෙනවද කියලා. උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම. දැන් අපි ද්විත්ව බන්ධනයක් හෝ එක මෙයාගේ මෙතනට දැම්මොත් හරි ද්විත්ව බන්ධනයක් හෝ එක එතනට දාන්න පුළුවන්. ඊළඟට මේ තියෙන මැද තියෙන එක්කෙනාට දාන්න පුළුවන් නේ, මේ දෙවෙනි කාබන්ට දාන්න පුළුවන්, ඒ වගේම තුන්වෙනි කාබන්ට දාන්න පුළුවන්. ඒතර මෙයාට ව්‍යුහ තුනක් අඳින්න පුළුවන් ඇත්තටම නේ. ව්‍යුහ තුනක් අඳින්න පුළුවන් මේ කාබන් දාමයට. හරි. ABC කියලා ව්‍යුහ තුනක් අඳින්න පුළුවන්. දැන් මෙයාටත් ඒ විදිහට ගත්තොත් මෙයාගේ මෙතනට ද්විත්ව බන්ධනයක් හෝ එකක් දාන්න පුළුවන්, මෙතනටත් ද්විත්ව බන්ධනයක් හෝ එකක් දාන්න පුළුවන්, මෙතනට දාන්න බෑ. ඒ වගේම මෙතනටයි මෙතනට දැම්ම දෙකම එකම ඉන්නේ. එතකොට මෙයාටත් ඇත්තටම ව්‍යුහ තුනක් අඳින්න පුළුවන්. හැබැයි මෙයාට ගත්තොත් ව්‍යුහ තුනක් අඳින්න බෑ ළමයි. නේ? ව්‍යුහ තුනක් අඳින්න බෑ. ඇයි මෙතනට ද්විත්ව බන්ධනයක් හෝ දැම්මත් එකයි, මෙතනට දැම්මත් එකයි. ඒ නිසා අපිට මේ ව්‍යුහය මුලින්ම අපිට අයින් කරන්න වෙනවා. ඒ කියන්නේ කාබන් 3ක දාමයට අදාළ ව්‍යුහය අපිට එකපාරම ඉවත් කරන්න පුළුවන්. එහෙනම් කාබන් 4ක දාමයකට අදාළ එකයි, කාබන් 5ක දාමයට අදාළ එකයි තමයි අපිට ගන්න වෙන්නේ. ඊට පස්සේ කියනවා මෙතන දැන් මේ ප්‍රකාශ සමායකතාවය නොපෙන්වයි කියලා කියනවා මේ ව්‍යුහ තුනෙන් එකක්වත්. අපි මෙයාගේ තුන්වෙනි ව්‍යුහය ගත්තොත් මේ C ද්විත්ව බන්ධනයක් හෝ දාන ව්‍යුහය. හොඳට බැලුවොත් මෙතනට C ද්විත්ව බන්ධනයක් හෝ එකක් එක්ක H එකක් දාලා එක ව්‍යුහයක් අඳින්න පුළුවන්. අන්න ඒ ව්‍යුහය ගත්තොත් මම ඒක ඕන ඇඳලා පෙන්නන්නම් එකපාරට ඔයගලන්ට ගන්න බැරි නම් මේ ද්විත්ව බන්ධනයක් හෝ H එක මෙතනට දැම්මොත් අනිත් ටික අපි සම්පූර්ණ කරොත් එහෙම එන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක්. CH CH2 CH3 පැහැදිලි? මෙන්න මේ වගේ ව්‍යුහයක් එන්නේ. එතකොට හොඳට බැලුවොත් පේනවා මෙන්න මේ කාබන්ට කයිරල් සෙන්ට් එකක් එනවා. ඒ කියන්නේ අසම්මිතික කේන්ද්‍රයක් එනවා. ඒ කියන්නේ අපි කාබන් 4ක දාමයට අදාළව අඳින ව්‍යුහ තුනෙන් එකක් ප්‍රකාශ සමායකතාවය දක්වනවා. ඒක නිසා අපිට මේ ව්‍යුහයත් ඉවත් කරන්න සිද්ධ වෙනවා. නේ? එහෙනම් කාබන් 4ක දාම ඉවත් කරනවා, කාබන් 3ක දාමයක් ඉවත් කරනවා. අපිට මේ දාම දෙකම ඉවත් කරාට පස්සේ ඉතිරි වෙන්නේ එක කාබන් දාමයයි. ඒකෙදී අපිට ව්‍යුහ තුනක් අඳින්න පුළුවන් නේ. කාබන් 5ක දාමයට අදාළව ව්‍යුහ තුනක් ඇන්දොත් ඒ ව්‍යුහ තුනේ එන්නේ එකක් එනවා CH3 CH2 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 කාබන් 1යි 2යි 3යි 4යි 5ක එකට එනවා C ද්විත්ව බන්ධනයක් හෝ H එකක්. ඊට පස්සේ මම කිව්වා ද්විත්ව බන්ධනයක් හෝ එක මෙතන මැද තියෙන කාබන්ට දානවා. එතකොට අපිට එනවා CH3 CH2 CH2 C ද්විත්ව බන්ධනයක් හෝ CH3 එකක්. ඊළඟට තුන්වෙනි කාබන්ටත් කීටෝ කාණ්ඩය දානවා. එතකොට CH3 CH2 C ද්විත්ව බන්ධනයක් හෝ CH2 CH3. දැන් ඔන්න අපි ABC සඳහා ව්‍යුහ තුන හොයාගෙන ඉවරයි. අපි දැන් හරියටම A කවුද B කවුද C කවුද කියලා තමයි නිගමනයකට එන්න ඕනේ. ABC සංයෝග තුලින් B පමණක් ඇමෝනීකృత සිලනයිට්‍රේට් සමග රිදී කැඩපතක් ලබා දී. ඒ කියන්නේ ඇල්ඩිහයිඩයක් වෙනවා. එහෙනම් ඇල්ඩිහයිඩයක් මේ සංයෝග තුනෙන් ඇල්ඩිහයිඩයක් තියෙන්නේ මෙයා නේ. ඒ කියන්නේ B කියලා කියන්නේ මේ සංයෝගය. ABC වෙන වෙනම සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් සමග මෙතනෝල් මාධ්‍යයේදී ප්‍රතික්‍රියා කළට පිළිවෙලින් DEF යන සංයෝග ලබා දෙයි. D සාන්ද්‍ර H2SO4 සමග රත් කළ විට ජ්‍යාමිතික සමායකතාවය පෙන්වන
G සහ H සංයෝග ලබා දෙනවා. ඒතර ජ්‍යාමිතික සමායකතාවය එහෙම නැත්නම් දිත්ත බන්ධනයක් හා ආශ්‍රයෙන් ගොඩනගෙන සමායකතාවය පෙන්වන්න නම් අනිවාර්යෙන්ම ඒ දිත්ත බන්ධනයට බැඳලා තියෙන කාබන් පරමාණු දෙකටම එකිනෙකට වෙනස් මෞලික ස්කන්ධ සහිත කාණ්ඩ බැඳලා තියෙන්න ඕනේ. ඒක තමයි තියරි. එහෙනම් ජ්‍යාමිතික සමායකතාවය පෙන්වන්න ඕනේ GH කියන දේ. අපි B හොයාගත්ත නිසා අපි ඉස්සෙල්ලා B ව මෙතනින් ඉවත් කරලෙමු. මෙයාට දාලා CH3 CH2 CH2 CH2C දිත්ත බන්ධනයක් OH. එතකොට G හා H DEF සංයෝග D සාන්ද්‍ර H2SO4. ඒ කියන්නේ A ගෙන් ලැබෙන සංයෝගය තමයි D කියලා කියන්නේ. D තමයි මෙහෙම සාන්ද්‍ර H2SO4 එක්ක රත් කරාම ජ්‍යාමිතික සමායක පෙන්නන G හා H සංයෝග සාදන්නේ. එහෙනම් අපි මෙයාගේ හයිඩ්‍රජනීකරණයෙන් පස්සේ OH කාණ්ඩ ඉවත් වුණාට පස්සේ ලැබෙන ඵල ටික එකපාරම අපි ලියලා බලමු. මේකට අදාළවනේ. හරි. ඒක තමයි ලේසියෙන් විදිය. අපි උදාහරණයක් විදිහට ගත්තොත් B අපි අයින් කරමු. දැන් B අපි හොයාගෙන තියෙන නිසා A සහ B හොයාගන්න තියෙන නිසා දැන් මේක බැලු බැලමට ඕන කෙනෙක්ට පේන්න ඕනි. මෙයාගෙන් ගන්න පුළුවන්, මෙයාගෙනුත් ගන්න පුළුවන් කියන එක අපි බලමු. A ගෙන් මෙයා කියලා හිතුවොත් එමේ එයාගෙන් ලැබෙන සංයෝගය වෙන්නේ සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ මෙතනෝල් මාධ්‍යයකදී CHOH CH3 වෙනවා. එතන මෙයාට අපි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාලා රත් කරොත් අපිට ලැබෙන්නේ CH3 CH2 CH ඉත්ත බන්ධනයක් CH CH3 වෙනවා. එයා ජ්‍යාමිතික සමායකතාවය පෙන්නනවා. හරි. මෙයාගෙන් ලැබෙන්නේ CH3 CH2 CHOH CH2 CH3 එයාගෙන් ඉවත් වුණොත් ඒත් ලැබෙන්නේ අපිට CH3 CH2 CH දිත්ත බන්ධනයක් CH CH3. හරි නේද? එතකොට දෙන්නගෙන්ම ලැබෙන්නේ එකම කාබනික සංයෝගයක් ඩබල් බොන්ඩ් එකක් තියෙන. හරි. මෙයා CH2 පැත්තෙන් ඉවත් වුණත් මෙයා මේ පැත්තෙන් ඉවත් වුණත් එකම සංයෝගය ලැබෙන්නේ. හරි. එතකොට D සාන්ද්‍ර H2SO සන ජ්‍යාමිතික සමායක පෙනෙන G හා H සංයෝග සාදයි E සහ F වෙන වෙනම සාන්ද්‍ර සල්ෆියුරික් සමග රත් කළ විට E සංයෝගයේ I පමණක් ලබා දෙන අතර F සංයෝගය GH සහ I සංයෝග තුනම ලබා දෙයි. හරි. සංයෝග තුනම ලබා දෙනවා. එහෙනම් අපිට E වලින් ලැබෙන එකත් වෙනම ලියන්න වෙනවා. E කියලා කියන්නේ B ගෙන් ලැබෙන කෙනානේ. අපි B දැනටමත් හොයාගත්තා. එතකොට B ගෙන් ලැබෙන සංයෝගය වෙන්නේ E වෙන්නේ CH3 මම පොඩ්ඩක් මෙතනට ටිකක් ලොකුට ගන්න. CH3 CH2 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 1 2 3 4යි 5ක් එන්න CH2OH වෙනවා. CH2OH එකෙන් අපි දිත්ත බන්ධන ඉවත් කරොත් එහෙම CH3 CH2 CH2 CH දිත්ත බන්ධනයක් CH2 ලබා දෙනවා. දැන් මෙන්න මේ සංයෝගය තමයි E ගෙන් ලබා දෙන කෙනා කවුරු කියලාද කියන්නේ? E සහ F වෙන වෙනම සාන්ද්‍ර සල්ෆියුරික් මන E සංයෝගයේ පමණක් E සංයෝගයේ I පමණක් දෙන අතර E සංයෝගයේ I පමණක් ලබා දෙන. ඒ කියන්නේ මේ තියෙන්නේ I මේ තියෙන්නේ E. හරි. D B E I කියන තුනම අපි දැන් හොයාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට හොයාගන්න තියෙන්නේ F සංයෝගයේ G H සහ I සංයෝග තුනම ලබා දෙයි. G H සහ I සංයෝග තුනම ලබා දෙයි. එතකොට G H සහ I සංයෝග තුනම ලබා දෙන. I හදන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නේ මෙයා විතරයි. ඒ කියන්නේ මේ සංයෝගය තමයි F වෙන්නේ. මොකද OH කාණ්ඩේ අපිට හයිඩ්‍රජන් අඩුවෙන් තියෙන කාබන් ගේ ඉවත් කරන්න පුළුවන්, වැඩියෙන් තියෙන කාබන් ගේ තිත අස්ථායි ඵලයක් එයත් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට විතරයි මේ I නැවත හදන්න පුළුවන්. OH කාණ්ඩ මෙතන. එහෙනම් මෙයා තමයි F.
හරි F. එතකොට F ලබා දෙන්නේ C. ඒ කියන්නේ මේ සංයෝගයේ C, මේ සංයෝගයේ A. මේ සංයෝගය වෙන්නේ D. එතකොට G හා H කියලා කියන්නේ ජ්‍යාමිතික සමායක දෙක සිස් ට්‍රාන්ස් ආකාරය අපිට දක්වන්න පුළුවන්. හරි සිස් ට්‍රාන්ස් ආකාරය දක්වන්න පුළුවන්. එතකොට අපි සංයෝග ටික ඇඳගෙන යන් ඉක්මනට A කියලා කියන්නේ කවුද? එතකොට CH3 CH2C දිත්ත බන්ධනයක් හෝ CH2CH3 ඊළඟට C කියලා කියන්නේ CH3 CH2 CH2C දිත්ත බන්ධනයක් හෝ CH3 D කියලා කියන්නේ CH3 CH2 CH OH CH2 CH3 E කියලා කියන්නේ තනිදාමයක් එක්ක CH3 CH2 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 CH2OH F කියලා කියන්නේ CH3 CH2 CH2 CH OH CH3 I කියලා කියන්නේ CH3 CH2 CH2 CH දික්ක බන්ධනයක් CH2 G හා H අපිට සිස් ට්‍රාන්ස් ආකාරයත් එක්කම තමයි අඳින්න වෙන්නේ CH3 CH2 CH දික්ක බන්ධනයක් CH3 එකක් අනිත් එක්කෙනා වෙන්නේ CH3 CH2 CH දික්ක බන්ධනයක් CH CH3 right. එතකොට ওই විදිහට තමයි යන්නේ. ගොඩක් ළමයි මේ මගෙන් ප්‍රශ්න අහලා තිබුණා මේක මේ තේරෙන්නේ නැහැ කොහොමද මේ අණු ටික එකපාර කොහොම අඳින්නේ මෙහෙමයි කියලා. මෙහෙමයි. දැන් මේ ප්‍රශ්නේ දිහා බලාගෙන හිටියා කියලා අණු මැවෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. හරි. අණුවක් මැවිලා එහෙම පේන්න එහෙම කෙනෙක් කවුරුත් නැහැ. එතකොට මේ ප්‍රශ්නේ හදන කෙනා පවා මේකේ මේ අණු ටික ඉස්සල්ලා ඇඳලා පැහැදිලි කරගෙන තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය කරන්නේ. එතකොට අපිටත් පොඩි වෙලාවක් මේකට යනවා. අර පරිවර්තනය වගේ එකපාරට ගලාගෙන එන්නේ නෑ මේකේ අණු ටික. ටිකක් ප්‍රශ්න කීපයක් වැඩිපුර කරලා ගියාම මේ පැටර්න් එක හුරුනාම එහෙම එනවා. නමුත් ප්‍රොසෙස් එකක් විදිහට යනවා නම් ඕගොල්ලන් ඉස්සල්ලාම මේ කොටුව ඇතුලේ ව්‍යුහගත පේපරේ දෙන කොටුව ඇතුලේ පැන්සලෙන් හරි මොකෙන් හරි අදින්න කලින් හොඳම දේ මම වගේ මේ වගේ කටු කොලයක් භාවිතා කරලා මේ ඉස්සල්ලා අණු ටික පැහැදිලිව ඇඳගෙන යන්න ටට්ටක් ගන්න. එතකොට ලේසියෙන්ම මේකේ අණු ටික හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම සමායකතාවය ප්‍රශ්න කියලා කියන්නේ gederin අරගෙන යන ලකුණු. ඒ කියන්නේ කෙලින්ම අපිට මේකේ ලකුණු ලැබෙනවා. හරි. ඒ කියන්නේ වරදින්නේ නැහැ. හරියටම ගත්තොත් ඔක්කොම සමායක ටික ලස්සනට එනවා. පහක් දී ඇති. ඊට පස්සේ මේකේ දෙවෙනි කොටස සාමාන්‍ය විදියට ප්‍රතික්‍රියා රසායනික ප්‍රතික්‍රියා ගැන දැනුම තියනවාද කියලා බලන්නේ. ඩයිසෝනියම් ලවණය දානවා. මේකෙදි නම් විශේෂ එකක් තියෙන්නේ බීටා නැප්තෝල්. බීටා නැප්තෝල් වලදී මතක තියාගන්න ඕනේ දේ තමයි මේ ෆීනෝලේ මෙන්න මේ පැරා ස්ථානයට තමයි ඩයිසෝනියම් කාණ්ඩය සම්බන්ධ වෙන්නේ. ඔන්න ඔය විදිහේ ව්‍යුහයක් එන්නේ. උතන O- Na+ කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ CH3 CH දිත්ත බන්ධනයක් CH2 වැරදුනා. CH2 නෙමෙයි මෙතනට CH3 වෙනවනේ. ත්‍රිත්ත බන්ධනයේ දිත්ත බන්ධනයකින් නතර කරගන්නවා. හයිඩ්‍රජන් පැලේඩියම් බේරියම් සල්ෆේට් කුයිනෝලින් මාධ්‍යයක් දැම්මොත් ග්‍රීනාට් එක දාලා ඊට පස්සේ ඩ්‍රයි ඊතර දෙවෙනි පිටට ජලයක් දාලා තියෙනවා. ඒක නිසා ඉතාමත් ලේසි CH3OH වෙනවා, CH3 වෙනවා, CH2 CH3 වෙනවා. ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් amide එකට CH3 CH2 CH2 NH2 වෙන්න පුළුවන්. මේකේ මං විශේෂ කාරණයක් මෙතනදිම කියන්නම් ටක් ගාලා. මේකේ ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවෙනි පියවරට ජලය හෝ H+ වෙනුවට HCl වගේ එකක් දැම්මොත් හරි HCl වගේ එකක් දැම්මොත් මෙන්න මේ විදිය ඵලයක් තමයි ලබා දෙන්නේ. මොකද ප්‍රාථමික ඇමීනය
අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරන නිසා. ඒක ටිකක් විශේෂයෙන් මතක තියාගන්න. ඕක වෙනස් කරලා අහන්න පුළුවන් තැන. හරි. ඊට C කොටසට යනවා. C කොටසේ කියනවා PQR සංයෝග සලකන්න. P කියලා දීලා තියෙනවා PQR අවස්ථා තුනක්. PQR සංයෝග වෙන වෙනම ජලීය එන්නේවත් සමග පිරියම් කරට නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට භාජනය වීමට අඩුම නැඹුරුතාවයක් දක්වන්නේ කුමන සංයෝගයද? R කියන සංයෝගයේ හේතුව තමයි එයාගේ Br සම්බන්ධ වෙලා තියෙන කාබන් sp2 හෝ sp මුහුම්කරණයට ලක් වෙලා තියෙන නැත්නම් ෆයි බන්ධනයක් සම්බන්ධ වෙලා තියෙන එක. එතකොට R තමයි අඩුම නැඹුරුතාවයක් දක්වන්නේ. තනි පියවරකින් සිදුවන නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා නැඹුරු වාදනයේ වැඩිම නැඹුරුතාවය දක්වන කුමන සංයෝගද? P. මොකද එයා ප්‍රාථමික කාබෝකැටයනයක් හදන්නේ. ප්‍රාථමික කාබෝකැටයනයේ අස්ථාය නිසා එකවර පහර දීම සහ ඉවත් වීම කියන දෙකම සිද්ධ වෙනවා. පියවර දෙකකින් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට ලක්වන්නේ Q. පළවෙනි පියවරේදී ත්‍ෘතීක කාබෝකැටයනය හදනවා. ඊට පස්සේ දෙවෙනි පියවරේදී කාබෝකැටයන පහර දීම සිද්ධ වෙනවා. C එකෙහි 3ට අදාළ. ඒ කියන්නේ පියවර දෙකකින් සිදුවන ප්‍රතික්‍රියා යාන්ත්‍රණය සහ සෑදෙන ඵලයේ ව්‍යුහය දෙන්න කියලා කියනවා. එතකොට එතනදී NaOH එක්කනේ පිරියම් කරන්නේ. ඒ කියන්නේ OH- තමයි තියෙන්නේ. CH3 කාණ්ඩ දෙකක් එක්ක CH2 CH3 නේ. එහෙනම් ඉස්සෙල්ලම පළවෙනි පියවරේදී ඔහොම තියෙනවා නම් CH2 CH3 කියලා Br එකක් එක්ක ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. දැන් Br එක ගැලවෙනවා. ගැලවුණාට පස්සේ ඉස්සෙල්ලම කාබෝකැටයනයක් ඇති වෙනවා. ධන ආරෝපණයකුත් එක්ක CH3 CH2 CH3 Br- දැන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ OH- වලින් මේ කාබන්ට පහර දෙනවා. පහර දුන්නාට පස්සේ CH3C CH3 OH එකක් වෙනවා. ඊට අමතරව CH2 CH3 කාණ්ඩයක් එනවා. තමයි පියවර දෙකකදී ලැබෙන්නේ. ඒතකොට ලබා දෙන ඵලයේ ව්‍යුහය තමයි මේ තියෙන්නේ. හරි? ඵලයේ ව්‍යුහය තමයි මේ තියෙන්නේ. ඒතකොට ප්‍රධාන ඵලය අපි වෙනම ප්‍රතික්‍රියාවක් විදිහට ඒක ලියලා තියමු. CH3 CH2 CCH3 CH3Br මේකට NaOH equals දැම්මම CH3 CH2 CCH3 CH3 OH වෙනවා. ඇල්කොහොලේ NaOH එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක නිසා ඇල්කොහොලයකින් අවසාන පෙර ලංකා දෙන්න. ඒතර මේ ප්‍රශ්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ලකුණු 100ක් ලබා දුන්න ප්‍රශ්නයක්. මේකේ අපි හොයාගන්න මේ කාරණා ටික භාවිතා කරපු විදිය ඉතාමත් වැදගත්. ඒක නැවත නැවත පොඩ්ඩක් බලන්න. මේ සංයෝග ටික කොහොමද අපි ලබා ගත්තේ? කාබන් 3ක දාමයක් තිබිච්ච කෙනා ඉවත් කරේයයි, කාබන් 4ක දාමයක් තිබිච්ච කෙනා ඉවත් කරේයයි, කාබන් 5ක දාමයකට විතරක්ම ආවේ කොහොමද කියන එක. රයිට්. ඔයගේ වීඩියෝ එකකින් අපි තවත් හම්බෙමු. 2024 සහ 25 වීඩියෝස් දෙකක් මම අප්ලෝඩ් කරලා ඇති. ඒවත් බලන්න සහ අවසාන වීඩියෝස් උත් බලන්න. 2015 ඉඳලා දිගටම මේ වීඩියෝ සීරීස් එකේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න ටික තියෙනවා. වීඩියෝ එකට ලයික් කරලා තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. රයිට්. සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.